හයි මං අද ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ fully key කරපු TV commercial එකක්. මේක අපි කරේ People's Bank debit card කියන කැටගරි එකට. අපි මට හිතන මතක විදියට මේක අවුරුදු කිහිපයක් පරණයි. but මේක හරිම ලස්සන මියුසික් එක්ක ගියපු වැඩක්. හැබැයි මේකේ තිබුණ හැම එලිමන්ට් එකක්ම අපි කී කරලා තමයි කරේ. ඉතින් මට ඕන වුණා ඔයගොල්ලන්ට කොහොමද කී කරපු, ඒ කියන්නේ green screen එකක වීඩියෝ එකක් කරන්න කියන අත්දැකීම live ලබා දෙන්න. හැබැයි මේක ගොඩක් පරණයි. ඒ කියන්නේ අවුරුදු දෙකක් විතර පරණයි. but මේකේ තියෙන ටෙක්නික්ස් තාමත් අපි පාවිච්චි කරනවා. සහ මෙන්න මේ විදිය තමයි key TV commercial එකක process එක වෙන්නේ. ඉතින් එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක මේ the breakdown notes. සාමාන්‍යයෙන් අපි කී වැඩක් කරද්දී අපි පළවෙනියටම කී එක ලැස්ති කරගන්න ඕනි හොඳට. සහ අපි ඒක හොඳට ලයිට් කරගන්න ඕනි. අපිට ඕන කරන කලර් එක green හරි blue හරි අපි සිලෙක්ට් කරගන්නවා. සමහරක් වෙලාවට අපි white එකෙත් shoot කරනවා. ඉතින් ඒක අපි අවස්ථානුකූලව කොහොමද සිද්ධ වෙන්නේ කියලා CG artist එක්ක කතා කරලා තමයි අපි ඒක තීරණය කරන්නේ. ඉතින් මේ පේන්නවන්නේ අපි කොහොමද මේ green එක සහ කොහොමද මේ අපිට අවශ්‍ය කරන මිනිමම් එලිමන්ට්ස් ටික තියාගන්නේ සහ කැමරා ඇන්ගල්ස් ටික කොහොමද හදාගන්නේ කියන එක. අනිත් එක මේකේ විශේෂත්වය සාමාන්‍ය ග්‍රීන් වැඩක් කරද්දී හොඳට ලයිට් කරන්න ඕනි අවශ්‍ය විදියට සහ අවශ්‍ය පොසිෂන්ස් වලට. මොකද අපි මේක මේ වගේ දෙයක් අපි කරන්නේ ස්ටුඩියෝ එකක් ඇතුලේ නිසා. දැන් ඔයගොල්ලන්ට මෙතනදී පේනවා නේද සිනමටෝග්‍රැෆර් CG ආටිස්ට් එක්ක එකතු වෙලා පොඩ අසරණලා තියෙන සාඩි ඩෙක්ටර් දෙනවා චේන්ජ් කරන්න පුළුවන් වෙන්න දෙන්න. ඉතින් මේක නිකන් කී වීඩියෝ එකක් නෙමෙයි. ඩාන්සින්, මියුසික්, ෆනි මේ ඔක්කොම එකව වෙච්ච ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. මේක බෑග් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වුණාට මේක මාර ෆනි විදිහට හදපු එකක් සහ මේකේ පොඩි එන්ටර්ටේන්මන්ට් එකක් තියෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට මේකේ
ෆයිනල් වීඩියෝ එකත් මේක යටින් අමුණලා තියන්න. ඒ කියන්නේ මේ වීඩියෝ එක අවසානයේදී සමහරක් වෙලාවට මම වීඩියෝ එක පටන් ගනිද්දිම මම අද ඉන්ට්‍රොඩියුස් කරන්න යන වීඩියෝ එක මොකක්ද කියලා පෙන්වනවා. නමුත් මට හිතුණා මේක හැදිච්ච හැටි බලලා කොහොමද ලාස්ට් ෆයිනල් එක එන්නේ කියලා ඕගොල්ලොන්ට පෙන්වන්න. ආයෙ මොකුත් නැහැ නේ. ආයෙ මොකුත් නැහැ නේ. ඈ? ඉවරයිනේ. එනවා. විමල් ආරකය. ආරකය. ඕක දාන්න. දසුන්නයි අපි මේ ඔෆිස් එක පැත්තේ